ප්‍රමිතිකරණය, ගුණාත්මක භාවය, විනිවිද භාවය සහ නිර්මාණශීලීත්වය යන ස්ථිරසාර පදනමින් ලංකාවේ රූපවාහිනී ඉතිහාසය තුළ බිහිවුණු දැවැන්තම සම්මාන සන්නාමයයි සුමති සම්මාන සන්නාමය කියලා කියන්නේ. 31 වන සුමති සම්මාන උළෙලට පෙර ගමන් යමින් ඊට සමගාමීව අපි සුමති සම්මාන පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම්. සුමති සම්මාන උළෙලෙහි අතීතය, වර්තමානය සහ අනාගත දැක්ම පිළිබඳව අපි මේ සාකච්ඡාව ඔබට ගෙන එන්නේ. වැඩසටහනට සම්බන්ධ වෙනවා සුමති සම්මාන උළෙලෙහි නිර්මාතෘ මෙන්ම සභාපති ආචාර්ය තිලංග සුමතිපාල මහතා. හැම සම්මාන රාත්‍රියක්ම ආරම්භ වෙන්නේ සරස්වතී දේවියට පූජා ප්‍රසාද තියෙන. ඒ ආශිර්වාදය අරගෙන. ඒක නිසා මේ සම්මාන උළෙල ඇතුලේ ඒ උළෙලෙහි තියෙන උත්කර්ෂයත් වඩාත් ප්‍රමිතිගතව ඉදිරිපත් කිරීම තමයි අපේක්ෂාව. මම පෞද්ගලික විශ්වාස කරන ඒ ප්‍රමිතින් සහ ඒ ආශිර්වාද සියල්ල එක මේ තරම් දුර ගමනක් අපිට එන්න පුළුවන්කම ලැබෙන්නට ඇති කියලා. දැන් ඒත් එක්කම මේ ඔබ ව්‍යාපාරිකයෙක් හැටියට අභියෝග කළමනාකරණය කර ගැනීම අභියෝග වලට සාර්ථක මුහුණ දෙන්න යන ලොකු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. නමුත් සම්මාන උළෙලක් වගේ මේ නිර්මාණශීලීත්වය සහ තවත් කාණ්ඩ ගණනාවක් එකට එකතු කරගෙන කරතව්‍යයක් කරන අවස්ථාවකදී අපි දකිනවා ලංකාවේ විශේෂයෙන් LTT ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ගත්තහම කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ගත්තහම පෞද්ගලික කාලේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත්තහම ආකාරයේ විවිධ බලපෑම් වලට සමාජීයමය වශයෙන් ගත්තහම බලපෑමට ලක් වෙච්ච කාලයක් තමයි අපි මේ දශක 3 ඇතුලේ පහු කරලා තියෙන්නේ. ඒ අවස්ථාවන් වලදී මේ සම්මාන වල වඩාත් සාර්ථකව සහ වඩාත් ස්ථීර විදිහට අරගෙන යන්න ඔබ කොයි විදිහටද ගැටලු නැත්නම් මේ අර්බුද කළමනාකරණය කිරීම සිද්ධ කරේ? වසර 30ක් කියන්නේ විශාල කාලයක්. ඒ වසර 30 ඇතුළත රටේ තත්ත්වය, සමාජීය තත්ත්වයන් නොයෙකුත් ආකාරයට වෙනස් වුණා. ඒ කියන්නේ යුද්ධයේ කාලේ, යුද්ධයේ මැදදී සමහර ස්ථාවරදී අපි සැලසුම් කරගෙන ඉන්න වෙලාවට කිහිප දවසකට කලින් මේ රටේ ප්‍රභූවරයෙක් ඝාතනය වෙනවා. එහෙම නැත්නම් අපේ හමුදාවේ විශේෂ අංශයකට විශාල ප්‍රහාර දීම. රටේ එහෙම මේ මානසික තත්ත්වයක් මිනිස්සුන්ගේ සම්මාන රාත්‍රියකට නැති වෙනවනේ. ඒකට සාධාරණත් නැහැ. ඊළඟට සමහරවිට කොවිඩ් වසංගතයේ කාලේ ඒ වගේ මීට කලින් අපිට සුනාමියක් ඇති වුණා. ඒ වගේ අවස්ථාවලදී කාරණා කිහිපයක් එකක් කලාකරුවන්ට ඒක රාශි වෙලා ඒකට මුල් දෙන්නත් බැරි වෙනවා. රටේ තත්ත්වයක් හොඳ නැහැ. මූල්‍යමය වශයෙන් හරි අමාරුයි පවත්වාගෙන යන්න. විශාල මුදලක් අපිට සොයන්න ඕනේ මේක සාර්ථක කරගන්න. ඉතින් එක වෙලාවක් මට මතකයි මම මේක කරගන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඉතින් මම ඒ වෙලාවේ රවින්ද්‍ර රන්දිනිය ඒ වගේම කීප දෙනෙක් එක මාලි ෆොන්සේකා ජැක්සන් ඇන්තනි ඒ වගේ කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරා. සාකච්ඡා කරාම මට මතකයි රවි අය කියනවා අපි ටවර් හෝල් එක බුක් කරලා අපේ සම්මාන දින්න කට්ටිය විතරක් එන්න කියලා අපි 200ක් අරගෙන මේ තවර රඟහලේදී හරි මේ වේදිකාවේ මේ තෑග්ග දෙමු. මේක නවත්තන්න එපා. මේ සුමති සම්මානයක් කියන්නේ ඒ අයගේ ජීවිතේ සමානට ලැබෙන එකම සම්මානය වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව අපි පැහැර හරින්න එපා. පොඩක් කොහොම හරි පුළුවන් විදියට කරමු. බස් මං කොයිද දැන් මාස 12ක් පැන්නා. මේ එතකොට තව මාස 3-4ක් ඇයි ළඟ එක කරන්න නෑ. වසර එකමාරක් දෙකක් එකතු කරලා හරි ඒක නොකඩවා දීමයි අවශ්‍ය වෙන්නේ. අපි චිත්‍රපට ලෝකයේ අවුරුදු 7-8 ඉඳලා තියෙනවා සම්මාන රාත්‍රියක් නැතුව කල් ගිහිල්ලා. ඒ නිසා මාස 12ක් 14ක් ඉඳලා හිටලා වැඩි කල් ගියාට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේක තිලංග කරන්න අපි හැමෝම වෙනවා. අපි හැමෝම ඇවිල්ලා සහභාගී වෙනවා. උත්සවයේ උත්කර්ෂවත් භාවයේ හිතන්න එපා. සම්මාන රාත්‍රියේ පවත්වාගෙන යන්න. මට මේක ලොකු ධෛර්යයක් ඇති වුණා. මට ඒක ලොකු ශක්තියක් වුණා. එන අපි කොහොම මේක කරමු නේද කියලා තමයි අපි මේ සාකච්ඡාව ඉවර කරේ. ඉතින් මම එහෙම කිව්වේ මේකේ කොටස් කිහිපයක් තියෙනවා. එකක් තමයි කලාකරුවන්. ඒ කලාකරුවන්ව නිර්මාණය කරන පිටිපස්සේ විශාල තාක්ෂණික පැත්තෙන් උදව් කරන පිරිසක් ඉන්නවා. කියන්නේ මේ තිර රචනය, කර්මකලාකරණය, ඒ වගේම දේශ නිරූපණය මේ සියල්ලම එනවානේ සංස්කරණය. ඒතකොට ඒ කෘති නිර්මාණය කරන අයගේ කලාකරුවන් ඇහැට පේන නල්මිලයන් වගේ ඒක පිටිපස්සේ යන හඹාගෙන යන
නැත්නම් ප්‍රේක්ෂකයන් පිටසක්. එතකොට ඒ සියල්ලත් එක්ක මේවා විශේෂයෙන්ම මේ නාලිකාවල නිෂ්පාදන ගෙනියන මාධ්‍ය ආයතන මාධ්‍ය නාලිකා මාධ්‍ය පිටිපස්සේ තියෙන ප්‍රමිතීන් මාධ්‍ය හිමිකරුවන් ඒ ශ්‍රේෂ්ඨ. මේක පිටිපස්සේ මේ සියල්ලත් එක්ක බැඳීගෙන ඉන්නවා වාණිජ්‍යමය වශයෙන්. ඒ අයවත් අපි කල්පනා. ඉතින් මේ සියල්ල ගැන කල්පනා කරා. ඒක නිසා අපි මුල ඉඳලම ආරම්භයේ ඉඳලම සිතාරා ශ්‍රේෂ්ඨයට අදාළ සියලු අය එකතු කරගෙන තමයි අපි මේ ආරම්භ කරේ. දැන් සාමාන්‍යයෙන් ඇගීමක් කියලා කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයක් ඇතුලේ ගත්තාම ඒ ක්ෂේත්‍රයේ ප්‍රමිති කියලා නවවන්න ඇගීම කියන එක හරි වටිනවා. රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙන් ගත්තාම සුමති සම්මාන කියන සන්නාමය තමයි මේ වන විට අපි දකින සම්මාන උළයන්හි ඉහළම ප්‍රමිතිය තහවුරු කරලා තියෙන්නේ දශක 3ක් මුළුල්ලේ. දැන් මේ සම්බන්ධයෙන් ගත්තාම ඔබතුමා කොහොමද පැහැදිලි කරන්නේ? ඔබතුමාට තියෙන අත්දැකීම එක්ක ඔබතුමා දකින්නේ කොහොමද? එදා සහ අද රූපවාහිනී නාලිකාවල ගුණාත්මක බව. මොකද අපි විශේෂයෙන් දන්නවා නිර්දේශනාම පවත්වන සෑම දිනයකම උදේ කාලය වෙන් කරන්නේ රූපවාහිනී නාලිකාවල සීලම රූපවාහිනී නාලිකාවල ප්‍රධාන නිලධාරීන්ට ඔබතුමා ආරාධනා කරනවා සුමිති සම්මාන කමිටුව හැටියට ඊට පස්සේ සාකච්ඡා කරනවා. දෙවනුව තමයි නිර්දේශිත සැදැහැව ඔබතුමා පවත්වන්නේ. එතකොට මෙහි එදා ඉඳන් අද දක්වා ගත්තම රූපවාහිනී නාලිකාවල ගුණාත්මක භාවයේ ප්‍රගතිය ඔබතුමා කොයි විදිහටද පැහැදිලි කරන්නේ? මේකේ පැතිකඩ දෙකක් තියෙනවා මම හිතන්නේ. එකක් තමයි තාක්ෂණ වෙනස. දැන් අපි රූපවාහිනී ආරම්භ කරනකොට තිබුණ ඇනලොග් තාක්ෂණය. දැන් ඒක ඩිජිටල් තාක්ෂණයක් වෙලා. මේක හරියට යුග දෙකක්. ඒ තුලත් ඉස්සර 2K 4K වෙලා ඊළඟට full HD වෙලා ඒ වගේ මේ කැමරාවල තියෙන සහ ඒ තාක්ෂණයේ විශාල වෙනසක් සහ දියුණුවක්. ඒක තුලම නාලිකාවල විකාශනය වෙන ඒවත් ඊටාම ඉහළ මට්ටමේ තාක්ෂණයට යනවා. එතකොට නිර්මාණවල තාක්ෂණය වැඩි දියුණු වෙනවා. විකාශනයේ නාලිකා වෙනස් වෙනකොටම ගෙදරවල වල සාමාන්‍ය තිබිච්ච ටීවී තාම හොඳ තත්ත්වයේ ටෙලිවිෂන් හැටියට ගෙදර රූපවාහිනී පෙට්ටියත් වෙනස් වෙනවා. දැන් මේකට සමගාමීව ශ්‍රේෂ්ඨය තුල ඉන නිර්මාණ වලට ලොකු අභියෝගයක් එනවා. කියන්නේ ඉස්සර ටිකක් ඈතින් ගන්න පුළුවන් පින්තූරයක් දැන් ගන්න ගියොත් ඒකේ හොඳට පේන්න ගන්නවා. එතකොට ඒකෙදි කැමරාකරණය, ආලෝකකරණය ඒ හැම දෙයක්ම ගැන සිතලා බලන්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රමිතිය කියන එකේදී මට තිබිච්ච ලොකුම ශක්තිය තමයි මම නාලිකා සියල්ල දෙනා එක්ක ඉස්සර නාලිකා 4 6 වුණා 10 වුණා දැන් 14ක් විතර නාලිකා තියෙනවා ෆ්‍රී ටු එයා කියන එක. එතකොට ඒ තුල ඒ ඇත්ත එක්ක සාකච්ඡා කරනවා ඒ නාලිකාවලට තියෙන ඉල්ලුම ජනතාවගේ මොන වගේ ආකර්ෂණයක් තියෙන්නේ ඒ අංශවලට ඊළඟට ඒගොල්ලන්ට තියෙන අභියෝග ඒ ගැනත් සාකච්ඡා කරලා තමයි අපි මේ නිර්ණායකයන් හදාගන්නේ ප්‍රමිතිය සඳහා. ඉතින් මම හිතන්නේ අපි මේ පරිවර්තනයට මුහුණ දුන්නා. ඒ පරිවර්තනය එක්ක අපි ජීවත් වුණා. ඒකත් එක්ක අපි අලුත් වුණා. ඒ අලුත් වුණා වගේම හැම දැන් අපි මේ පාර ඩිජිටල් අංශයේ නිර්මාණ සඳහා වෙනමම ඒ කියන්නේ විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ දැන්වීම් සඳහා විශේෂාංශවල කෘතීන් සඳහා ඇගීම වැඩි කරමින් යනවා. එතකොට ඒකට හේතුව අන්තිමට sannivedanaya වෙන ජනතාව අතරට යන sannivedanaya වීම ඒකේ ප්‍රමිතියට අපි රුකුලක් වීමනේ. ඒ sannivedanaya ඒ තුල තියෙන ප්‍රමිතිය හදනවා වගේම ඒක අපට අවබෝධයක් තියෙනවා ඒකේ තියෙන තාක්ෂණමය තත්ත්වය. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපේ වෙනස් වීමත් ගැන අවබෝධයක් ඇතුව කාලෙත් එක්ක අපි හැසිරීම තමයි මම හිතන්නේ ඒකේ සාර්ථකත්වය. දැන් ඒ ප්‍රමිතිය ඇතුලේ අපි දකිනවා ඔබතුමා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් උත් අදහසක් දැක්විය යුතුමයි. ඒ ප්‍රමිතිය ඇතුලේ නාලිකාවල පොඩි තරගයක් තියෙනවනේ තිලංග මහත්මයා. ඒ තමයි වැඩිපුරම සම්මාන ටික. සම්මාන උළෙලේ වැඩිම සංඛ්‍යාත්මක ගත්තාම වැඩිම සම්මාන ටික අපි හිමි කර ගන්න ඕනේ. එතන මේ ජනප්‍රියත්වය සහ නාලිකාවේ අභිමානයේ තීරණය වෙන හේතුවක් බවට වර්තමාන වෙනුවට පත් වෙලා තිනවා. මේ වෘත්තීමය තරගකාරීත්වය අද වෙනකොට විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුලේ මේක කර්මාන්තයක්
හැටියට ගත්තහම එහි ප්‍රගතියට කොහොම බලපාන ඇති කියලාද ඔබතුමා අදහස් කරන්නේ? ඒක මෙහෙමයි. ටෙස්ට් ක්‍රිකට් ගත්තොත් දවස් 5ක්. ඉස්සර තිබුණා 50 ඕවර්. දැන් T20 ඇවිල්ලා. ඒ වගේ මේ ශේෂ්ඨය ඇතුළේ නොයෙකුත් කලාකෘති ආකර්ෂණය කැමැත්ත වෙන වශයෙන් අවබෝධ කරගෙන එකඟතාවයන් උඩ ඉන්න. නමුත් අපේ මූලික සිද්ධාන්තය තමයි සම්මානයකදී ටෙලිවිෂන් සම්මානවලකදී වැදගත්ම දේ තමයි කෘතීන්. එතකොට ඒවැයි අපි සම්මාන දෙනකොට අපි බලනවා ඒවැයි කතා වස්තුව. ඒක ජනතාව අතරට ගෙනයෑමේ තියෙන වටිනාකම, අපේ පෞල් සංස්ථාව, අපේ දේශික ස්වදේශික අයගේ ඒකේ බලපෑම, අපේ හෙළ සිරිත් විරිත්, ඒක තුල ඉඳන් sannivedana වෙන භාෂාව, ඒ තුන් දෙන පණිවිඩය, ඒ නිර්මාණය කිරීම සඳහා කොච්චර දුරට අපේකම රැකගෙන තියනවද? එතකොට ඒක තමයි අපේ මූලික දේ. අර ටෙස්ට් ක්‍රිකට් වගේ. ඒතොර ඒකේ ඉඳගෙන තමයි අපි මේ පොපියුලර් නැත්තම් මිනිස්සු අතරට යන්න පුළුවන් කැමති දේ කරන්නේ. ඉතින් මේ දෙකම සමතුලිතභාවයක් ඇති කරගන්න වෙනවා. මොකද දෛනිකව ප්‍රේක්ෂකයන් රැඳී සිටින්න ඕනේ. එයා එදා දවසේ ආදරය කරන කැමති අය ඉන්නවා. ඒ අයට අවස්ථාවක් දෙන්න. නමුත් කෘතීන් වල නිර්මාණයේ ශක්තිය ඇගීමට ඇගිය යුතු තත්ත්ව පාලනය සහ තත්ත්වයේ තියෙන උසස්භාවය රැක ගැනීම තමයි කෘතීන් වල අපි බලන්නේ. ඒකදී මේක ඊටාම බාහිර කාර්යයක්. මම හිතනවා අපි අන්තිමට බලන්න ඕනේ අර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා කේකයක් හැදුවා නම් ඒක රහ බැලුවම තමයි තියෙන්නේ මේක කණ්ඩ හොඳද රසද කියලා. ඒ වගේ proof of the pudding is in eating කියන්නේ. ඒ වගේ දැන් සුමති සම්මාන රාත්‍රියට විශාල පිරිසක් සම්බන්ධ වෙලා මේකට සහයෝගය දක්වනවා, නරඹනවා, ප්‍රේක්ෂකයන් එකතු වෙනවා. එදා රාත්‍රියෙන් පස්සේ මිලියන ගාණක් මේක නරඹනවා. ගිය වසරේ ඍජුව හා වක්‍රව මිලියන 280ක් සුමති සම්මාන පිළිබඳව නරඹලා තියෙනවා. ඉතින් ලංකාවේ කිසිම වැඩසටහනක් සංස්කෘතිමය හෝ මෙවැනි වැඩසටහනක් මිලියන 280ක් බලන වෙන සමගාමීව කිට්ටුවටවත් දෙන්න පුළුවන් වසරේ වෙනම මෙවැනි වැඩසටහනක් නැහැ. ඒකේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ මිනිස්සුන් කැමති, මිනිස්සු මේකට සහභාගී වෙනවා, ඒ අය මේක බලනවා, ඒකේ අය තව අයත් එක්ක ෂෙයා කරනවා. ඒකට යම් කිසි විදිහේ තමන් හිතවත් අය, තමන් කැමති අය, තමන් ආදරය කරන අය ගැන යම් කිසි කමෙන්ට් එකක් දානවා. ඒකත් එක්ක ජීවත් වෙනවා. ඒ නිසා මේ සම්මාන රාත්‍රිය තවදුරටත් මේක පෞද්ගලිකව මටවත් අපිත් එක්ක වැඩ කරන කණ්ඩායමට අයිති සුමති සම්මාන රාත්‍රියක් නෙවෙයි. අපිට ලොකු වගකීමක් තියෙනවා ඒ ජාතිකමය වශයෙන් මේ වැඩසටහනේ ගුණාත්මක වටිනාකම, ඒකේ ගුණවත් භාවය, ඒ සහභාගීත්වය ඒක රැකගෙන ඉන්න ගමන් ඊටම සොඳුරු අමතක නොවන රාත්‍රියක් බවට පත් කරනවා. සුමති සම්මානුරල හුදෙක් රූපවාහිනී මාධ්‍ය වෙනුවෙන් වෙන්නු සම්මානුරලක් පමණක් නොවේ. ඒ ඇතුළ අපේ සංස්කෘතිය, කලාවේ උන්නතිය, අපේ මේ ක්ෂේත්‍රයේ ඇතුලේ හැමෝගෙම හිතයිශීභාවය, ආදරය, සෙනෙහස වැඩෙන සම්මානුරලක් තමයි සුමති සම්මානුරල කියලා කියන්නේ. ඒක නිසායි ඒ අභිමානය මේ 4 වන දශකයේ මුල් කාර්යයේදීත් අපිට ආකාරයෙන් දකින්න ලැබෙන්නේ. අපි කතා කරමු මේ ගැන. ස්තුතියි ඔබට.